ඔන්න ඉතින් අද අරගෙන ආවා සුපර් සොෆ්ට් රිබන් කේක් එකක් කොහොමද ලේසියෙන්ම ගෙදර හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට හදලා ඔයාලට පුළුවන් යාළුවෙක්ගේ ගෙදරට යනකොට අරගෙන යන්න, ගෙදර තේ වෙලාවට කෑමට ගන්න. එහෙම නැත්නම් මේක බිස්නස් එකක් විදිහට කරන්නත් පුළුවන්. ඉතින් ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මේ රසම රස කේක් රෙසිපි එක මම අද අරගෙන ආවේ. ඉතින් එන්නකො බලන්න මොනවාද මේකට අවශ්‍ය වෙන්නේ කියලා. මම අරගෙන තියෙනවා පිටි පාම් පිටි ග්‍රෑම් 350ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 300ක්, බටර් ග්‍රෑම් 325ක්, බිත්තර 325ක්. ඉතින් මම කියන්නම් ඔයාලට ඇයි මම සීනි ග්‍රෑම් මේකට 300ක් අරගත්තේ කියලා. සාමාන්‍යයෙන් අපි මේ හැම එකම අනුපාතයෙන්නේ ගන්නෙ. මම සීනි අඩුවෙන් ගත්තේ මේකට අපි අයිසින් කරනකොට අයිසින් sugar add වෙනකොට තවත් පැණි රස එකතු වෙන නිසා. ඉතින් වැනිලා ටිකක් අරගෙන තියෙනවා. ඒ වගේම fresh milk මේස හැඳි දෙකක් විතර අරන් තියෙනවා. ඒ වගේම baking powder අරගෙන තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදියට වහගන්නේ. ඒකත් මම ඔයාලට කියන්නම් අපි වැඩක් කරනකොට පිළිවෙලට පිරිසිදුවට කරන්න ඕනේනේ. ඉතින් මේ වගේ කේක් එකක් බීට් කරනකොට හැම තැනම විසිරෙනවා. අන්න ඒ වෙලාවට මේ දේවල් වලට අපිට හරි කරදරයි ආපහු අස් කරන්න ගියාම. ඒක නිසා මම බිත්තර සුදු මද කහ මද වෙන් කරලා සුදු මද ටික බීට් කරලා පැත්තකින් තියනවා. ඉතින් ඉස්සෙල්ලාම අපි මේ වගේ බීටර් එකෙන් සුදු මද විතරක් බීට් කරන්න ඕනේ. හේතුව තමයි බීටර් එකේ හරි අපි ගන්න භාජනේ හරි වතුර තිබුණොත් අපිට හොඳට බීට් කරගන්න බැරි වෙනවා සුදු මද ටික. ඉතින් ඒ වගේම අපි ගන්න බටර් එක කාමර උෂ්ණත්වයේ තියෙන්නත් ඕනේ. ඉතින් ඒ විදිහට බටර් ටික බීට් කරලා ඒකට සීනි එකතු කරලා ඊට පස්සේ මම දෙපාරකට බිත්තර කහ මද ටික මේකට එකතු කරනවා. එකතු කරලා මම හොඳට බීට් කරනවා. ඉතින් මේ වෙලාවේ මම වැනිලා තේ හැඳි එකක්, ඒ කියන්නේ ටීස්පූන් එකක්, මම ඔයාලට අවශ්‍ය ද්‍රව්‍ය හැමදේම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් සඳහන් කරලා තියන්නම්. ඉතින් මගෙන් ගොඩාක් දෙනෙක් අහනවා අවශ්‍ය දේවල් අපි කොහොමද දැනගන්නේ කියලා. ඉතින් මම ඒ හැමෝන්ටම කියන්නේ ඔයාලා අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එක බලන්න. මම ඒ හැමදේම ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. ඉතින් වැනිලත් එකතු කරලා මේ වෙලාවේ තව මිනිත්තු කීපයක් මම ඒක බීට් කරගන්නවා. ඊට පස්සේ පාම් පිටි ග්‍රෑම් 350ට මං එකතු කරගන්නවා බේකින් පවුඩර් තේ හැඳි 3ක්. ඒ කියන්නේ ටීස්පූන් 3ක්. ඔයාලා බලනවා ඇති ඇයි මම පාම් පිටි වැඩියෙන් අරන් තියෙන්නේ කියලා. ඉතින් හැම එකම ග්‍රෑම් 325 ගානේ ගන්නකොට මම හැම වෙලාවෙම පාම් පිටි ටිකක් වැඩියෙන් අරගන්නවා. මම ඒක ඔයාලට මීට කලිනුත් කියලා දීලා තියෙනවා. ඉතින් හොඳ සොෆ්ට් එකට හොඳ උසට කේක් එක හදාගද්දී ඔයාලා මතක ඇතුව ගන්න ප්‍රමාණයට වඩා පාම් පිටි ග්‍රෑම් 25ක් විතර වැඩිපුර එකතු කරන්න. ඉතින් ඊට පස්සේ තමයි මම මේකට අන්තිමටම තමයි මම මේකට අපි කලින් ගහලා අරගෙන තියලා තිබ්බ බිත්තර සුදු මදේ එකතු කරන්නේ. ඉතින් ඒක එකතු කරන්න ඕනේ අපි අන්තිමට. ඉතින් අපිට පුළුවන් කේක් එකට මම නම් සාමාන්‍යයෙන් පාම් පිටි එකතු කරලා විනාඩියක් විතර බීට් කරනවා. ඉතින් ගොඩක් අය එහෙම බීට් කරන්නේ නැහැ. මං කේක් හදන වෙලාවට මම එහෙම කරනවා. මට කවදාකවත් කේක් එක මැද්දෙන් බහින්න ඒ වගේ කිසිම ගැටලුවක් මතුවෙලා නැහැ. ඉතින් මං ඒ නිසා මම මැනලා ගන්න හැමදේම මේ විදිහට තමයි අරගන්නේ. ඉතින් මම කොටස් දෙකකට තමයි මේ කේක් එක වෙන් කරන්නේ. භාජන දෙකකට කොටස් දෙකකට වෙන් කරලා අපිට අවශ්‍ය පාට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම කේක් එකේ තියෙන කහ පාට තව ටිකක් වැඩි වෙන්න කහ පාට කලරින් එකකුත් නිල් පාට කලරින් එකකුත් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට මුල ඉඳලම ඒ කේක් එක මං හදපු විදිහ සහ මං අමුද්‍රව්‍ය අරගත්ත විදිහ ගැන පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට මිශ්‍ර කරලා මේකත් මේ කලර් එක එනකම් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් මේක ගොඩක් තද පාටට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලා පාටට අරගන්න පුළුවන්. ඉතින් රිබන් කේක් එකකදී අපිට අවම වශයෙන් කලර්ස් දෙකක්වත් ඕන වෙනවා. ඉතින් මම ට්‍රේ එක මේ වෙලාවේ ලෑස්ති කරලා තියෙනවා. මේක කිලෝ 1.5ක් කේක් එකක් බේක් කරන්න පුළුවන් ප්‍රමාණය කේක් තැටියක්. ඉතින් මම තද පාට ලේයර් එක
ඉස්සෙල්ලාම එකතු කරලා ඊට පස්සේ ඒකට උඩින් ලා පාට ලේ එක එකතු කරනවා. ඔයාලට පුළුවන් මේ වෙලාවේ ලේයර්ස් දෙකකටම මේ කේක් එක බේක් කරලා ගන්න. ඒ කියන්නේ මේ වෙලාවේ මේ විදිහට තද පාට එකතු කරලා මේක කේක් එකක් විදිහට බේක් කරලා අරගෙන දෙවනුව මේ කහ පාට අපේ කේක් බැටර් එක දාලා කේක් එකක් හදලා ඒක බේක් කරලා අරගෙන එතකොට වෙන් වශයෙන් කේක් දෙකක්. ඉතින් එහෙම අරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් එකපාර මේ විදිහට දාලා අරගන්නත් පුළුවන්. ඉතින් මම මේක ගෙදර කන්න හදන නිසා වඩාත් පහසුවට කරන්නේ මෙන්න මේ විදිහට හදා ගන්නවා. ඉතින් මේ විදිහට හදලා මෙන්න මෙහෙම මම ටූත් පික් එකකින් මේක ටිකක් මිශ්‍ර වෙන විදිහට කලවම් කරගන්නවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ විනාඩි 10ක් ප්‍රීහීට් කරපු oven එකක සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක් 45ක් විතර කාලයක් ඇතුළ බේක් කරගන්න. ඉතින් මම ඔයාලට කලින් කිව්වේ මම මේවා කවර් කරගන්නේ මෙන්න මේ විදිහට ප්ලීන් එකට නැවත තියාගන්න ඕන නිසා. ඉතින් මේ තියෙන්නේ මං හදලා ඉවරුණාට පස්සේ කේක් එක. මං ඔයාලට කිව්වේ මේක මැද්දෙන් බහින්නෙත් නැහැ. උඩට ඉස්සිලා ඇවිල්ලා පැලෙන්නෙත් නැහැ. ඉතින් හරිම විදිහට හරිම ක්‍රමයට හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කේක් එක ටිකක් නිමෙන්න දීලා මෙන්න මේ වගේ අපි දාපු පාර්ච්මන්ට් පේපර් එක අයින් කරලා මේ කේක් එකේ උඩ හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊට කලින් මම ඔයාලට කියන්නම් බටර් අයිසිං එක හදාගන්න. ඉතින් බටර් ග්‍රෑම් 250ක් ගන්නවා නම් ඔයාලා අයිසිං ෂුගර් ග්‍රෑම් 500ක් ගන්න. එකට අපි අනුපාතය ගන්නේ බටර් ග්‍රෑම් 250ක් ගන්නවා නම් අයිසිං ෂුගර් ග්‍රෑම් 500ක්. ඉතින් ඒ විදිහට අරගෙන ඒක හොඳට බීට් කරලා ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් විතර එකතු කරගන්න. මම ඔයාලට පෙන්නනම් බටර් අයිසිං එක තියෙන්න ඕනේ මොන වගේ පදමකටද කියලා. මෙන්න මේ විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඔයාලා කැමති නම් මේ වෙලාවේ කලරින්ස් මොනවා හරි එකතු කරගන්න පුළුවන්. ඉතින් මම එහෙම එකතු කරන්නේ මම මේක මේ කලර් එකෙන් ඒ කියන්නේ සුදු පාටටම තමයි ගන්නෙ. ඊට පස්සේ මේ විදිහට හොඳට කේක් එකේ මතු පිට කොටස කපලා අයින් කරලා අපි මේක සෑන්ඩ්විච් කරලා ඊට පස්සේ උඩින් අපේ අයිසින් එක දාගත්තට පස්සේ තමයි වටේ කොටස් කපන්නේ. ඉතින් සාමාන්‍ය විදිහට එහෙම තමයි අරගන්නේ. ඒක නිසා මම මේක මේ විදිහට උඩ කවර් එක චුට්ටක් අයින් කර ගන්නවා. ඉතින් ගොඩාක්ම කර වෙලා නැහැ. නමුත් මේක උඩින් අයිසින් ගන්නවට වඩා අර විදිහට කරගත්තාම ගොඩක් හොඳ නිසා මම ඒක කපලා අයින් කර ගන්නවා. ඊට පස්සේ කේක් එක මෙන්න මේ විදිහට මැද්දෙන් හරියටම කපලා කොටස් දෙකකට වෙන් කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ ටිකක් ලොකුවට මේ වගේ පළලට කේක් එක තියෙනවා නම් ටිකක් සැලකිල්ලෙන් ඒක කරගන්න. මොකද ටිකක් අපහසුයි මේ විදිහට කපා ගන්න ගියාම. ඉතින් මේ විදිහට කපලා ඊට පස්සේ මේක කොටස් දෙකකට වෙන් කරලා අපිට තියෙන්නේ සෑන්ඩ්විච් කරගන්න. ඒ කියන්නේ මැද්දට අයිසිං ගන්න. ඉතින් ඔයාලට පේනව නේද? තට්ටු දෙකකට කේක් එක දැම්මේ නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ලස්සනට තියෙනවා. ඉතින් මේක අපි කැපුවාම තවත් ලස්සනට තියෙනවා. මම සුගර් සිරප් එකතු කරගන්නේ නැහැ. මම එකතු කරගන්නේ කිරි ටිකක්. මොකද මේකෙන් තවත් කේක් එක සොෆ්ට් වෙනවා. ඒ වගේම අපි ගාන අයිසින් එක හොඳට කේක් එකට උරා ගන්නවා. වැඩි රසයක් තව සොෆ්ට් ගතියක් එකතු වෙනවා. ඉතින් ඕගොල්ලෝ බිස්නස් එකක් විදිහට කරනවා නම් සුගර් සිරප් ටිකක් එකතු කරන්න. මම කිරි ටිකක් එකතු කරගත්තේ. කිරි එකතු කරලා කේක් එක ගොඩක් කල් තියන්න බෑ. ඉතින් මම කිරි එකතු කරගත්තේ මම මේ කේක් එක දවසක් නැත්නම් දෙකක් ඇතුළත ඉවර වෙනවා කියලා දන්න නිසා ඉතින් දවස් 3-4ක් තියාගන්න බලාපොරොත්තු වෙනවා නම් කිරි එකතු කරන්න එපා. සුගර් සිරප් ටිකක් එකතු කරලා අරගන්න. ඉතින් කේක් එක සෑන්ඩ්විච් කරලා ඊට පස්සේ මං කපපු කොටස ආයි කේක් එක උඩින් තියලා දැන් අපි හදාගත්ත බටර් අයිසිං එක මේකට දාන්න තමයි යන්නේ. ඊට කලින් මං උඩින් තිබ්බ කේක් කොටසටත් කිරි ටිකක් එකතු කරනවා. ඉතින් මම ඇත්තටම හැම වෙලාවෙම අයිසිං කරන කේක් එකකට නම් කේක් එකට එකතු කරන සීනි ප්‍රමාණය අඩුවෙන් එකතු කරන්නේ. ඉතින් එහෙම කරා කියලා මට නම් කේක් එකේ මෙච්චර දවසකට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙලා නැහැ. ඊට පස්සේ ඉතින් මේ හදාගත්ත බටර් අයිසිං එක අපිට හැන්දකින් එහෙම නැත්නම් පිහියකින් ස්පැචුලා එකකින් අපිට කැමති විදිහකට මේක උඩින්
අපිට තියෙන්නේ ගාලා ගන්න විතරයි. ඉතින් මොකද මේකට අපි විශේෂයෙන් අයිසිං වලින් කිසිම දෙයක් කරන්නේ නැහැ. කියන්නේ ඩෙකොරේට් කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහට මෙහෙම ඇප්ලයි කරන එක විතරයි කරන්නේ. හොඳට මේක ගාලා අරගත්තට පස්සේ තමයි මෙන්න මේ විදිහට අපි කේක් එකේ වටෙන් කපලා අයින් කරලා අරගන්නේ. ඉතින් මේ විදිහට කේක් එක හැදුවාම ගොඩක් සොෆ්ට්. ඒ වගේම හරිම රසයි. ඉතින් මේක සොෆ්ට් වෙන්න මම ඔයාලට මම සොෆ්ට් කරගත්ත විදිහ ආයි මතක් කරන්නම්. එක පාන් පිටි ටිකක් වැඩිපුර එකතු කරපු එක. දෙක තමයි කේක් එක හදලා ඒක සෑන්ඩ්විච් කරන්න කලින් අයිසිං කරන්න කලින් කිරි එකතු කරපු එක. ඉතින් ඒ වගේම තමයි ඔයාලා හොඳ බටර් වර්ගයක් අරගන්න අයිසිං කරනකොට. මොකද අයිසින් එකට අනිවාර්යෙන් මාගරින් පාවිච්චි කරන්න එපා, අනිවාර්යෙන් බටර් පාවිච්චි කරන්න. මේ තියෙන්නේ මගේ සුපර් සොෆ්ට් රිබන් කේක් එක. ඉතින් මේක හදන්න හරි පහසුයි. හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඉතින් ගොඩක් ඔයාලා දන්නවා මේ වගේ රිබන් කේක් එකක් කඩෙන් ගන්න ගියොත් මිල ගොඩක් වැඩි. ඉතින් ගෙදර එච්චර මිලක් යන්නෙත් නැතිව ඒ වගේම පිරිසිදුවට හදන්න පුළුවන්. ගොඩක් සොෆ්ට් මේක. ඔයාලට ඒක කපනකොට තේරෙනවා ඇති. මේකේ තෙතමනය ගොඩාක් තියෙනවා කිරි එකතු කරපු නිසා සහ දැන් මේ බටර් වලින් කේක් එකට තෙල් ගතියක් එන නිසා. ඉතින් මේ හැම දෙයකින්ම මේ කේක් එක හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේක තමයි මම රිබන් කේක් එක හදාගන්න විදිහ. ඉතින් කේක් රෙසිපි මගෙන් ඉල්ලන මගේ channel දෙකම බලන ඔයාලා හැමෝම වෙනුවෙන් තමයි මං මේ කේක් රෙසිපි එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මගේ FR Kitchen, FR Diaries channel දෙකම subscribe කරලා තියාගන්න. මොකද ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මේ තියෙන ඉතින් super soft cake එක. මේ කේක් එක හරි සුවඳයි, හරි රසයි. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර soft එකට තියෙනවද කියලා. මට හැමදාම ඕන වෙන්නේ ඔයාලට අලුත් දෙයක් කියලා දෙන්න. ඒ හැමදේම පැහැදිලිව ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න කියලා දෙන්න. ඉතින් අදත් මාත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටිය ඔයාලා හැමෝන්ටම ගොඩක්ම ගොඩක් ස්තුතියි.